මම ෂෝට් වීඩියෝ තමයි අප්ලෝඩ් කරන්නේ. normally පැය දෙකෙන් තුනෙන් 1k views යනවා. එතනින් පස්සේ views නවතිනවා. මොකද්ද රීසන් එක? ඇත්තට මේකේ රීසන් එක තමයි සාමාන්‍ය YouTube එකෙන් ඔයාගේ වීඩියෝ එක මුලින් කොහොමත් ඔඩියන්ස් එකකට පුෂ් කරනවා. එතකොට අන්නේ ඔඩියන්ස් එකේ හැසිරීම බලලා තමයි එතනින් එහාට වීඩියෝ එකට කොච්චර views යනවද කී දෙනෙක්ට මේක පෙන්නනවද කියන එක YouTube එකෙන් තීරණය කරනවා. ඒකට කරන්න තියෙන දේ තමයි ඉස්සරහට දිගට වීඩියෝ දාගෙන යන්න. මේක සාමාන්‍ය දෙයක් ඇත්තටම Facebook වගේ නෙමෙයි YouTube එකේදී මුලින් slow growth එකක් තමයි තියෙන්නේ. ඇත්තට මේ 1k views කියන්නේ කොහොමත් YouTube එකෙන් ඔයාට දෙන views ප්‍රමාණය කියන්නේ මේක මිනිස්සුන්ට පෙන්නලා. ඒ මිනිස්සු මේක දැක්ක ප්‍රමාණය තමයි මේ තියෙන මිනිස්සු මේක නැවතුනාද මේක දිගට බැලුවද කියන එක නෙවෙයි. ඒක බලාගන්න යන්නේ ඇත්තටම ඇනලිටික්ස් වලට ගියාට පස්සේ ඔයාගේ එන්ගේජ්මන්ට් රේට් එක 80 බලන්න පුළුවන්. ඇනලිටික්ස් බලන විදිහත් මම ඉස්සරහා වීඩියෝ එකක කියලා දෙන්නම්. ඇත්තටම ඔයා දිගටම වීඩියෝ දාගෙන ගියත් ඒ කියන්නේ ඔයා වීඩියෝ 10ක් 15ක් විතර දැම්මත් ඔයාට එන්නේ views 1000 නම්. එතනින් එහාට එන්නේ නැත්තම් ඔයා කරන විදිය ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? ගොඩාක් අය කියනවා ඔයා වීඩියෝ දාන්න කලින් කැටගරි එකක් තෝරගන්න. ඔයා ඔන්න කැටගරි එකක් තෝරගන්නවා. එක්ක ෆනි කන්ටෙන්ට්ස් නැත්තම් ෆුඩ් හරි මොනවා හරි. ඒ වගේ දෙයක් ඔයා තෝරගන්නවා. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ මේ ගොඩක් කැටගරි දැන්ට සැචුරේටඩ් වෙලා තියෙන්නේ. කියන්නේ මේ කැටගරියට වීඩියෝස් කරන අය සෑහෙනින්. එතකොට ඒ වීඩියෝස් අතර බලන අය බෙදලා යනවා. එතකොට තමයි ඔයාට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එන්නේ. හැමදාම views 1000යි 2000යි එතනින් එහාට යන්නේ නැහැ. ගොඩක් අය කියනවා 1000 jail 10000 jail 15000 jail. ඇත්තට මේක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයා හොයා ගන්න ඕන මොකද්ද? ඔයා හොයා ගන්න ඕන ඔයාගේ මයික්‍රෝ නීෂ් එක. ඒ කියන්නේ ඔයා කරන කැටගරිය ඇතුළේ ඔයා තව පොඩි කැටගරි එකක් හොයා ගන්න ඕන. ඒ කැටගරි එක සැචුරේටඩ් නැති වෙන්න ඕන. අපි උදාහරණයකට ගත්තොත් පෙන්ගි කුක්ස් ඔයාලා දන්න මේ දවස්වල වීඩියෝස් වයිරල් වෙන පෙන්ගි කුක්ස්. පෙන්ගි කුක්ස් කොහොමද එතෙන්ට ආවේ? පෙන්ගි කුක්ස් කරන්නේ කුකින් වීඩියෝ වුණාට එයා කරන්නේ එක කුකින් කියන කැටගරි එකේ එක පොඩි මයික්‍රෝ නීෂ් එකක්. ඒකට එයා තෝරගත්ත මයික්‍රෝ නීෂ් එක තමයි කුකින් වලට දකුණේ භාෂාව ඇඩ් කරා, ගමේ අය ගෙනල්ලා ඇඩ් කරා. ඒ වගේ ඒතකොට ඒක කවුරුවත් කරලා නැහැ. ඒතකොට ඒක කරන්නේ එයා විතරයි. අන්න එතකොට views යනවා කඩාගෙන. ඔයාත් මේ ට්‍රික් එක භාවිතා කරලා බලන්න. ඔයාලටත් මේක අනිවාර්යයෙන්ම වැඩ කරනවා. ඉතින් ඔයාලටත් මේ වගේ තියෙන ප්‍රශ්න වලට කමෙන්ට් කරන්න. අපි ඉස්සරහා වීඩියෝ වලදී ඒවටත් උත්තර අරගෙන එන්න. ඔයාලගේ දැනුමත් මේ වීඩියෝ එකෙන් අප්ඩේට් වුණා නම් අපි ෆලෝ කරලා තියන්න. යාළුවෙක්ටත් බලා ගන්න ෂෙයා කරන්න.